මේ වෙනිසුලාවේ වෙච්ච දේ ලංකාවේ 3 වතාවක් වෙලා තියෙනවා කිව්වොත් ඔයාලා මාව විශ්වාස කරනවද? මේ සදා මම කරුණු හොයාගත්තේ මෙන්න මේ පොත් දෙකෙන්. මුලින්ම මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ 11 වෙනි සියවසේ මුල් භාගයේදී. අනුරාධපුර රාජධානිය රජකම් කරපු අවසානම රජතුමා වෙච්ච 5 වෙනි මිහිඳු රජතුමාව චෝල එහෙමත් නැත්නම් සොලී පාලකයන් විසින් අල්වාගෙන ඉන්දියාවේ සොලී රටට අරගෙන ගිහින් තිනවා. මේ රජතුමා අවුරුදු 12ක් විතර ඒ රටේ ජීවත් වෙලා පසුව මිය ගිහින් තියෙනවා කියලා මහා වංශයේ සඳහන් වෙනවා. දෙවෙනියට මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ 1405 තරම් ඈත අවුරුද්දකදී. මේ කාලේ ලංකාවේ නම් ගම්පොළ රාජධානිය අවසානම කාලය ටිකක් අවුල් වියවුල් වලින් පිරුණු කාලයක්. ඉතින් ප්‍රධානතම පාලකයා විදිහට ඉස්මතු වෙලා තියෙන්නේ කාලයක් ඉතාමත් දක්ෂ සෙන්පතියෙකු විදිහට සැලකුණු වීර අලකේශ්වර. මොහු රජකමට පත් වුණාට පස්සේ හඳුන්වලා තියෙන්නේ 6 වෙනි විජයබාහු විදිහට. ඉතින් මොහු මේ ලංකාව රජකම් කරන කාලයේ චීනයේ පාලකයා වෙලා තියෙන්නේ ඊයු ලොං කියන අධිරාජයා. අපි මෙයාට චීන ඉතිහාසයේ කියනවා සිනහසෙන අධිරාජයා කියලා. ඉතින් මේ අධිරාජයාට උමනාවක් තිබ්බා ලෝකයේ රටවල් සමග නව සම්බන්ධතා ඇති කරගන්න. ඒ වගේම ලෝකයේ රටවල් වල දේශපාලනය තමාට හිතකර පරිදි පවත්වාගෙන යන්න. ඉතින් මේ සඳහා ඔහු විශාල නාවික හමුදාවක් නිර්මාණය කරනවා. ඉතින් 1405 අවුරුද්දේදී මේ නාවික හමුදාව එනවා ලංකාවට. යාළ එන්නේ චෙන් හෝ කියන සෙන්පතියා පෙරටු කරගෙන. ඉතින් මුලදී ඉඳන් මේ වීර අලකේශ්වර එච්චර මේ ගණන් අරගෙන නැහැ මේ සෙන්පතියව. ඒ කියන්නේ බොහොම සතුරු ලීලාවෙන් තමයි මේ සෙන්පතියට සලකලා තියෙන්නේ. ඉතින් සෙන්පතියා මේක එච්චරම ගණන් ගන්නේ නැතිව දකුණු පළාතේ දෙවුන්දර තියෙන උපුල්වන් දේවාලයට එහෙම නැත්නම් අපි කියනවා විෂ්ණු දේවාලයට ගිහිල්ලා පුද පූජා පවත්වලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ ඔහු ලියලා තියෙනවා දෙමළ, පර්සියානු සහ චීන කියන භාෂා තුනෙන් සෙල්ලිපියක්. මේක ඔහු පසු කාලිනව ගාල්ල නගරයේ තැන්පත් කරලා නැවතත් චීනයට ගිහින් තියෙනවා. මේ සෙල්ලිපිය අදටත් ඔබට බලන්න පුළුවන් කොළඹ කෞතුකාගාරයට ගියොත් ගාල්ලේ ත්‍රිභාෂා සෙල්ලිපිය කියලා තමයි අපි ඒකට කියන්නේ. දැන් මෙහෙම ගියපු චෙන්හෝ සෙන්පතියා නැවත අවුරුදු 3කට පස්සේ ඒ කියන්නේ 1408 අවුරුද්දේදී ලංකාවට පැමිණෙනවා. පැමිණෙද්දී මේ පාරත් මේ අලකේශ්වර බොහොම සතුරු ලීලාවක් තමයි දක්වලා තියෙන්නේ මේ චෙන්හෝ සෙන්පතියට. ගස් කපලා, පාරවල් අහුරලා රහසේ 50000ක විතර සේනාවක් රැස් කරන්න හදලා තියෙනවා. ඉතින් මේ සේනාව රැස් කිරීමේ රහස සිංහල සේනාව තුලින්ම චෙන්හෝ සෙන්පතියාට ගිහින් තියෙනවා. චෙන්හෝ සෙන්පතියා මොකද කරේ? තමා සටෝ සිටි හමුදාවේ ඉන්න හොඳම සෙබළු 3000ක් අරගෙන නගරයට ප්‍රවිෂ්ඨ වෙනවා. ප්‍රවිෂ්ඨ වෙලා වීර අලකේශ්වර සහ ඔහුගේ පවුලේ අයව ජීවග්‍රහයෙන් අල්ලගෙන චීනට අරගෙන යනවා. ඉතින් ඌලොන් අධිරාජයාගේ රාජ්‍ය සභාවේදී ඇමතිවරු මෙයාලට මරණ දඬුවම දෙන්න කියලා ඉල්ලලා තිබුණා. රජතුමා මෙයාලට අභයදානිය දීලා තියෙනවා. ඔයාලා කොයි කවුරුත් දන්න දෙයක් නේ ලංකාවේ රාජාවලියේ අවසානම රජතුමා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ කියන රජතුමා. ඉතින් 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් මේ රජතුමාව මේ අර විදිහටම අල්ලගෙන ඉන්දියාවේ වෙල්ලෝර කියන බලකොටුවට රැගෙන ගිහින් තියෙනවා. ඉතින් මේක තමයි මේ වෙනිසුලාවේ වෙච්ච දේ වගේ දෙයක් ලංකාවේ වෙච්ච 3 වෙනි අවස්ථාව. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ වගේ දේවල් මේ අමුතුවෙන් වෙනිසුලාවේ වුණා නෙවෙයි. මීට පෙරත් ලංකාව වගේ රටවල් වල 3-4ක්ම වෙලා තියෙන දේවල්. ඒ කියන්නේ මේවා හරිය සුලභ සිදුවීම් ලෝකේ. ඇත්තම එක්කත් ඇමරිකාවම සම්බන්ධ වෙච්ච මේ වගේ සිදුවීම් දෙකක් මේ පසුගිය සියවසේ තිබුණා. එකක් පැනමාවේ අනිත් එක කියුබාවේ. ඉතින් මේ වගේ සිදුවීම් ගැන කතා වෙද්දී මට මතක් වෙන්නේ කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රයේන මත්ස්‍ය න්‍යාය. කෞටිල්‍ය කියන්නේ දැනට අවුරුදු 2500කට විතර ඉස්සෙල්ලා ඉන්දියාවේ ජීවත් වෙච්ච හොඳ අපි කියන්නේ හොඳ පඬිවරයෙක් නැත්තම් දාර්ශනිකයෙක්. එතකොට ඔහු විසින් අර්ථශාස්ත්‍රය කියලා පොතක් ලියලා තියෙනවා. මේකයි නම අර්ථශාස්ත්‍රය වුණාට මේකේ තියෙන ඉකොනොමික්ස් විතරක්ම නෙවෙයි. දේශපාලන විද්‍යාව, ඊට පස්සේ ආර්ථික විද්‍යාව, ඊට පස්සේ රාජතාන්ත්‍රික දේවල්, උපාය, යුද උපායන මේවා ගණනාවක් මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේකේ මෙයා මේ මත්ස්‍ය න්‍යාය කියන එකෙන් පෙන්නන්නේ හරි සරල දෙයක්. මූදේ පොඩි මාළුත් ඉන්නවා, ලොකු මාළුත් ඉන්නවා. ලොකු මාළුන්ට බඩගිනි වුණාම පොඩි මාළුන් අල්ලගෙන කනවා. මේ වගේ තමයි ලෝක දේශපාලනෙත්. ලෝකෙත් බලවත් රටවල් තියෙනවා, දුර්වල රටවල් තියෙනවා. බලවත් රටවල් වලට උමනාවක් ආවම යාලා දුර්වල රටවල් අල්ලගන්න, එහෙම නැත්නම් පාගලා දාන්න, එහෙම නැත්නම් යටත් කරලා තියාගන්න මේ වගේ විවිධ දේවල් කරනවා. ඉතින් මේක මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. කෞටිල්‍යගේ කාලෙත් වෙලා ඇති. ඒකනේ ඔහු ඒ වගේ දෙයක් තමන්ගේ පොතේ ලියන්නේ. ඉතින් ඔහු මේ වගේ අවස්ථාවකදී වැඩ කරන්න ඕනි විදිහත්
මගේ පොතේ ලියලා තියෙනවා. උදාහරණයක් විදිහට මණ්ඩල න්‍යාය වගේ. ඉතින් මං හිතන්නේ ඔයාලා ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති. අපි නැවතත් මේ වගේ කාලීන දෙයක් පොත්පත් ඇසුරින් කතා කරන්න හමු වෙමු.